සති දෙකක් නතර වෙන්න ගියපු මම ආපහු ගෙදර එද්දී මම අලුත් අත්දැකීම් ටිකක් අරගෙනමයි ආවේ. මට විශේෂයෙන්ම හොඳටම සැලකුවේ මගේ යාළුවා නෙවෙයි. එයාගේ අම්මා. ඔව්, කමල ඇන්ටි. එයා නිකම්ම අම්මා කෙනෙක් නෙවෙයි. මගේ හුස්ම හිර කරන්න පුරුවන් මැජික් එකක් එයා ළඟ තිබුණා. රෑට ලයිට් නිවලා ඒ පුළුල් ලැඳේ එයා ළඟින් හාන්සි වෙනකොට මට දැනුණු ඒ උණුසුම ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම බස් එකකින් බැස්සේ උදේ 10ට විතර. අවුරුද්ද පුරාම ඔෆිස් එකේ වැඩ කන්දරාවකට හිර වෙලා හිටපු මට මේ නිවාඩුව දිල්ලිය ලෝකෙ ගියා වගේ. මගේ ලොකු ට්‍රැවලින් බෑග් එක අතේ තියාගෙන මම වටපිට බැලුවා. ප්‍රියංකා මගේ ඉස්කෝලේ කාලෙල් නම් හිටපු හොඳම යාළුවා. එයා මාස ගානක ඉඳන් මට යාළගේ ගෙදර එන්න කියලා කරදර කරනවා. අන්තිමට මට පුළුවන් වුණා සති දෙකක නිවාඩුවක් දාගන්න. නිලු ගේට්ටුව ළඟින් ඇහුණු ඒ සද්දෙට මම ගැස්සිලා බැලුවා. ප්‍රියංක දුවගෙන ඇවිත් මාව බදාගත්තේ හරියට අවුරුදු ගානකින් දැක්කේ නෑ වගේ. ආවනේ අන්තිමට කොහොම හරි ආව නේද? මං කොච්චර බලාගෙන හිටියද බං? එයා මාව අතෑරින්නේ නැතුවම කියෙව්වා. මම hina වුණා. එයා තාම ඒ පොඩි කාලේ වගේමයි. කිසිම වෙනසක් නැහැ. අපි දෙන්න ගෙදරට ඇවිදගෙන යන අතරේ එයා නොනවත්වාම කියෙව්වා. එයාගේ අලුත් ජොබ් එක ගැන, එයා යාළු වෙලා ඉන්න කොල්ලා ගැන. හැබැයි මන්නම් කොල්ලන්ට වැඩිය කැමති නැහැ. අප මේ සති දෙකේ කරන්න ඕන දේවල් ගැන එයාට ලොකු ලිස්ට් එකක් තිබුණා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා ගෙදර ඉස්සරහට එනකොටම මම දැක්කේ එයාව. කුස්සියේ ඉනම් සාලෙට ආපු ඒ රූපේ දැක්කම මගේ කකුල් දෙක නිකම්ම නතර වුණා. ඒ ප්‍රියංකගේ අම්මා වෙන්නේ නැති. හැබැයි මම හිතාගෙන හිටපු රූපේ නෙවෙයි එතන තිබුණේ. මැද වයසේ පසු වුණත් තාමත් තාරුණ්‍ය රැඳිලා තියෙන පිරිපුණු සිරුරක් තියෙන කාන්තාවක් එතන හිටියා. එයා ඇඳගෙන හිටියේ ලා පාට හවුස් කෝට් එකක්. ඒක එයාගේ ඇඟට ගානට හිර වෙලා තිබුණා. දිගම දිග කළු කොණ්ඩේ පිටිපස්සට කරලා ලිහිල්ව ගොතලා තිබුණා. මම බලාගෙන ඉද්දිම එයා hina වුණා. අම්මේ මේ ඉන්නේ නිලූෂා. මං කිරුවේ එයාද එනවා කියලා. ප්‍රියංකා ගෑගෙව්වා. ආදුවේ එන්න. මං තමයි කමල ඇන්ටි. එයාගේ කටහඬේ ඒක හරිම ගැඹුරුයි වගේම හිත යන බවක් තිබුණා. එයා මගේ දිහා බලපු විදියට මගේ හදවත ටිකක් වේගෙන් ගැහෙන්න ගත්තා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දිහා බලද්දි දැනෙන හැඟීමට වඩා අමුතු හැඟීමක් මට එදා දැනුනේ ඇයි කියලා මම දන්නේ. එයා ළඟට එනකොට පිච්චමල් සුවඳක් වගේ සුවඳක් මට දැනුණා. රෑට කෑම මේසෙදී අපි ගොඩක් දේවල් කතා කළා. කමල ඇන්ටි මට බෙදලා දුන්නේ හරිම ආදරෙන්. එයා කෑම බෙදනකොට එයාගේ අත මගේ අතේ ගෑවුවා. ඒ ස්පර්ශය හරිම මෘදුයි. රෑ කෑම කාලා ඉවර වෙනකොටම වගේ ප්‍රියංකගේ ෆෝන් එක රින් වුණා. කෝල් එක ආන්සර් කරපු එයාගේ මූණේ නරක් වුණා. එයා පැත්තකට ගිහින් විනාඩි 10ක් විතර කතා කරලා ආපහු ආවේ මූණ රවුම් කරගෙන. නීලු මට සමා වෙන්න බං. හෙට මට අනිවාර්යෙන්ම ඔෆිස් යන්න වෙනවා. හදිසි මීටින් එකක් දාලා. මොකක්? අනේ ප්‍රියංකාව නිවාඩු ගත්ත නැද්ද? මට දුක හිතුණා. ගත්ත බං. ඒත් මේක ලুকু ප්‍රොජෙක්ට් එකක්. බොසාදන් කතා කරලා බැන්න. මට යන්නම වෙනවා. ඒත් බය වෙන්න එපා. අම්මා ගෙදර ඉන්නවනේ. එයාවව බලාගනි. මට ටිකක් අප්සෙට් ගියා වගේ වුණත් මගේ හිතේ එක පැත්තකින් පුංචි සතුටක් මතුවුණා. ඒ කියන්නේ මම දවසම ඉන්න වෙන්නේ කමල ඇන්ටි එක්ක. පහුවදා උදේ පාන්දරම ප්‍රියංක ගියා. මට නිින්ද ගියේ නෑ අලුත් තැනක් නිසා. මම හිමින් සාලෙට ආවා. ගෙදරම පාළුයි. ප්‍රියංක ගියාට පස්සේ මට ලොකු තනිකමක් දැනුණා. මම සෝෆා එකේ වාඩි වෙලා ෆෝන් එක ඔබ හිටියා. "දුවේ, නැගිට්ටද?" මම ගැස්සිලා බැලුවා. කමල ඇන්ටි කාමරේ ඉඳන් එළියට ආවා. එයා තාම හිටියේ රෑ ඇඳපු ඇදුම පිටින්. සිල්ක් රිද්දින් මහපු ඒ ඇදුමට ඒකේ එයාගේ හැඩේ හොඳට පෙන්නුවා. උදේ ඉරේලිය එයාගේ ඇඟට වැටුනම එයා දිව්‍ය අංගනාවක් වගේ. මම කෙල්ලෙක් වෙලත් මට එයාගේ දිහා බලාගෙන ඉන්න හිතුණා. "ඔව් ඇන්ටි, මට නිින්ද ගියේ නෑ." "එහෙනම් අපි තේ එකක් බොමුද?" කමල ඇන්ටි කුස්සියට ගියා. මමත් පස්සෙන් ගියා. එයා තේ හදන දිහා මම බලාගෙන හිටියා. එයාගේ ලුක් එක, එයාගේ කුණ්ඩේ වැටෙන විදිහ මගේ හිතේ අමුතු ලෝක පහළ වෙන්න ගත්තා. එයා තේ දෙකක් හදාගෙන ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා. අපි දෙන්න විතරයි මුළු ගෙදරම.
ප්‍රියංකා කිව්වා ඔයාගෙන ගොඩාක් දේවල්. ඔයාලා පොඩි කාලේ ඉඳන් යාළුවෝ නේද? ඇන්ටි මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහුවා. ඔව් ඇන්ටි, අපි එකම ඉස්කෝලේ. අපි කතා කරන්න පටන් ගත්තා. මුලදී සාමාන්‍ය දේවල් කතා කළත් ටිකෙන් ටික කමලා ඇන්ටි මගේ පෞද්ගලික දේවල් අහන්න ගත්තා. "දුවේ, ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද?" එයා එකපාරටම ඇහුවා. මගේ මූණ රතු වුණා. "නෑ ඇන්ටි, තාම හරි කෙනෙක් හම්බුනේ නෑ." කමලා ඇන්ටි hina වුණා. එයාගේ hinaව හරිම গুপ্তයි. "ඇයි දුවේ? ඔයා හරිම ලස්සනයිනේ. කොල්ල පස්සෙන් එන්නේ නැද්ද?" "එනවා ඇන්ටි. ඒත් මට කවුලුත් සෙට්ටුනේ නෑ. අනික මං කැමති නෑ කොල්ලන්ට ඇන්ටි." සමහර විට ඔයා හොරන්නේ පිරිමි ළමයෙක්ට දෙන්න බැරි ආදරයක් වෙන්න ඇති." එයා කියපු දේ මට තේරුන්නේ නෑ. ඒත් ඒ වචනවල ගැඹුරු තේරුමක් තියෙනවා වගේ මට දැනුණා. දවල් වෙනකොට අපි දෙන්න එකට උයන්න පටන් ගත්තා. කමලා ඇන්ටි මට මස්කරියක් හදන හැටි කියලා දුන්නා. "මෙහෙම හැඳි ගාන්න දුවේ" කියලා එයා මගේ පිටිපස්සේ නැවිත් මගේ අතින් අල්ලගත්තා. එයාගේ පප්පුව මගේ පිටේ වදින නොවදින ගානට තිබුණි. එයාගේ හුස්ම මගේ කන ළඟට දැනුණා. "මේ ගානට තමයි 3-5 වදින්න ඕනේ" කියලා එයා මගේ කනට කරලා හිමින් කිව්වා. මගේ ඇඟ පුරාම කරන්ට් එකක් වගේ වුණා. මගේ අත් වෙවුලන්න ගත්තා. කමලා ඇන්ටි මාව තද කරලා අල්ලගෙන හිටියා. එයා දන්නෝ මම වෙවුලනවා කියලා. ඒත් එයා මාව අත්හැරියේ නෑ. විනාඩි 2ක් විතර අපි ඒ විදිහට හිටියා. මට දැනුණා එයාගේ උණුසුම. "දැන් හරි" කියලා එයා මාව අත්හැරියේ hina වෙලා. මම හිටියේ දාඩි දාලා. රෑ වෙනකොට ප්‍රියංක කතා කරලා කිව්වා එයාට එන්න වෙන්නේ නෑ. අද රෑටත් වැඩ කියලා. මට දුකක් දැනුනේ නෑ. ඇත්තදම මට සතුටක් දැනුණා. රෑ කෑමෙන් පස්සේ අපි ටීවී බලන්න සාලෙට ආවා. කමලා ඇන්ටි ලයිට් ඔක්කොම නිවලා පොඩි ලයිට් එකක් විතරක් දැම්මා. "මට ඇස් රිදෙනවා දුවේ ලයිට් එළියට" එයා කිව්වා. අපි සෝෆා එකේ වාඩි වෙලා හිටියේ. කමලා ඇන්ටි ටිකක් වෙලා යද්දී මගේ උරහිසට ඔළුව තිබ්බා. "මට හරි පාළුයි දුවේ. ප්‍රියංකාදි තාත්තා රටේ ඉන්නේ. ප්‍රියංකත් ගෙදර නෑ. මම මේ ගෙදර තනියම පිස්සියෙක් වගේ ඉන්නේ." එයාගේ කටහඬේ ලොකු දුකක් තිබුණා. මම එයාගේ අතින් මල්ල ගත්තා. "දුක හිතන්න එපා ඇන්ටි. මම ඉන්නවනේ දැන්." එයා මගේ දිහා බැලුවා. ඒ බැල්ම හරිම ක්‍රියාශීලී. එයා හිමින් මගේ අත අරගෙන එයාගේ කම්මුලට තියාගත්තා. "ඔයාගේ අත හරිම සිනිදුයි. හරියට මල් පෙත්තක් වගේ." එදා රෑ මට නිදා ගන්න ඕනේ ප්‍රියංකාගේ කාමරේ තනියම. නමුත් රෑ 12ට විතර මට වතුර තිබහක් හෙදලා කුස්සියට ගියා. එතකොට මම දැක්කා කමලා ඇන්ටිගේ කාමරේ දොර ඇරලා. එයා රැඳේ ඉඳගෙන අඬනවා වගේ මට පෙනුණා. මම හෙමින් දොර ළඟට ගියා. "ඇන්ටි, ඇයි මේ?" එයා ගැස්සලා මගේ දිහා බැලුවා. "ආ දුවේ, නෑ මට නිකන් පරණ දේවල් මතක් වුණා." මම ඇඳ ළඟට ගිහින් වාඩි වුණා. "අඬන්න එපා ඇන්ටි. මොකද උනේ?" එයා එක පාරටම මාව බදාගත්තා. එයාගේ මූණ මගේ පපුවේ ඔබාගෙන එයා අඬුවා. මම එයාගේ කොණ්ඩේ අත ගෑවා. එයාගේ ඇඟ හරිම උණුසුම්. මට දැනුණා එයාට ආදරයක්, ආරක්ෂාවක් ඕන වෙලා තියෙනවා කියලා. "අද රැට මගේ ළඟින් නිදා ගන්න පුළුවන්ද දුවේ? මට තනියම ඉන්න බෑ වගේ." එයා ඇහුවේ පොඩි ළමයෙක් වගේ. මට බෑ කියන්න හිතුනේ නැහැ. "හා ඇන්ටි, මම ඉන්නම්." මම ඇඳේ අනිත් පැත්තේ හාන්සි වුණා. කමලා ඇන්ටි ලයිට් එක නිව්වා. කාමරේ අඳුරුයි. එළියෙන් එන හඳ ඇලිය ජනේලෙන් කාමරයට වැටිලා තිබුණා. ටික වෙලාවකින් මට දැනුණා ඇන්ටි මගේ පැත්තට හැරෙනවා. එයාගේ අතක් මගේ බඩ උඩින් වැටුණා. මම ගැස්සුණා. "බය වුණාද දුවේ?" එයා හිමින් ඇහුවා. "නෑ නෑ ඇන්ටි. ඔයාට සීතලද?" එයා එහෙම අහලා මාව එයාගේ ළඟට තව ටිකක් ලං කරගත්තා. දැන් අපි ගොඩක් ළඟ. එයාගේ පපුව මගේ පිටේ වදිනවා. එයා හෙමින් මගේ බෙල්ල ළඟට මූණ ලං කළා. "ඔයාගේ ඇඟේ හරිම සුවඳයි දුවේ. හරියට අලුතෙන් පිපුණු මලක් වගේ." එයාගේ හුස්ම මගේ බෙල්ලට වැටෙද්දී මගේ මුළු හිතම සීතල වෙලා ගියා. එයා මගේ කොණ්ඩේ අත ගාන ගමම් මගේ කනට කුඳුරන්න පටන් ගත්තා. මගේ මහත්තයා රට ගිය දවසේ ඉඳන් මම මේ ඇඳේ තනියම දුක් විඳා. මාව බදා ගන්න කෙනෙක් හිටියේ නැහැ. අද ඔයා ළඟ ඉද්දි මට දැනෙන්නේ මගේ තරුණ කාලේ ආපහු ආවා වගේ. "ඇන්ටි" මගේ කටින් පිට වුණේ පොඩි වචන කීපයක් වගේ. "ෂ්! මුකුත් කියන්න එපා දුවේ. නිකන් ඉන්න. මට ඔයා ළඟ වෙලා ඉන්න දෙන්න." එදා රෑ එළි වෙනකම්ම අපි එකට බදාගෙන හිටියේ.
හැබැයි ඒකේ අමුතුම ආරක්ෂාවක් තිබුණා. එයාට ඕන උනේ මනුෂ්‍ය ස්පර්ශයක් ආදරයක් විතරයි කියලා මට පස්සේ හිතුණා. නමුත් ඒ ස්පර්ශය ඇතුලේ කාමරේ උෂ්ණත්වය වැඩි කරන ලස්සන බැඳීමක් තිබුණා. පහුවදා උදේ මම ඇහැරෙනකොට ඇන්ටි තාම නිදි. එයා මගේ අතක් තදින් අල්ලගෙන හිටියේ. එයාගේ මූණ හරිම සාමපාමී. මම හෙමින් යාගේ අත අයින් කරලා නැගිට්ටා. ඊට පස්සේ දවස් ටික ගෙවුනේ හීනයක් වගේ. ප්‍රියංකා එන්නේ රෑ වෙලා. ඒ වෙනකම් මමයි කමලා ඇන්ටියයි තනියම. අපි එකට ෆිල්ම් බැලුවා, ගාඩන් එකේ වැඩ කළා. හැම වෙලාවෙම එයා බැලුවේ මාව ස්පර්ශ කරන්න පුරුවම් අවස්ථාවක් බුල්ලේ. මගේ අතින් අල්ලන්න, මගේ කොණ්ඩේ හදන්න, මගේ පිටට තට්ටු කරන්න එයා පුදුම ආසාවක් දැක්කුවා. එක දවසක් අපි නාන්න ගියා ගෙදර පිටිපස්සේ ෂවර් එකට. එයා කිව්වා එළියේ නාන්න එක හරි ෂෝක් දුවේ කියලා. මම ටිකක් ලැජ්ජාවෙන් හිටියේ. නමුත් එයා කිසි ගාණක් නැතුව නාවා. එයා මගේ පිට අතිලලා දුන්නා. ඔයාගේ හැම හරිම සිනිදුයි. පරිස්සම් කරගන්න දුවේ. එයා කිව්වා. මේ හැමදේම ඇස්සේ අපේ හිතේ ලොකු බැඳීමක් ඇති වුණා. මට තේරුණා එයා මේ හැමදේම කළේ එයාගේ තනිකම නිසා කියලා. එයාට ඕන උනේ කවුරු හරි එයා දිහා ආදරෙන් බලනවා දකින්න. එයා තාම ලස්සුණයි. එයාට තාම ආකර්ෂණය තියෙනවා කියලා තහවුරු කරගන්න එයාට ඕන වෙලා තිබුණා. මම ඒකට උදව් කළා. සති දෙක ඉවර වෙන්න දවසකට කලින් ප්‍රියංකගේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණා. හෙට ඉඳන් මම නිවාඩු. අපි ට්‍රිප් එකක් යමුද? ප්‍රියංකා ඇහුවා. මම කමලා ආන්ටි දිහා බැලුවා. එයාගේ මූණේ තිබුණේ දුකක්. එයා බිම බලාගත්තා. බෑ ප්‍රියංකා, මට දැන් යන්න වෙනවා. ගෙදරින් කතා කළා. මම බොරුවක් කිව්වා. තව හිටියොත් මට කමලා ආන්ටිලව අමතක කරලා දාලා යන්න බැරි වෙයි කියලා මට හිතුණා. අන්තිම දවසේ රෑ මම ඇන්ටිගේ කාමරයට ගියා සමුගන්න. හෙට මම යනවා ඇන්ටි. එයා ඇඳේ වාඩි වෙලා මගේ දිහා බලාගෙන හිටියා. ඇස්වල කඳුණු පිරිලා. ඔයා යනවද දුවේ? මාව ආයෙත් තනි කරලා. මම යා ළඟට ගිහින් දන ගෙහුවා. දුක හිතන්න එපා ඇන්ටි. මම ආයෙ එන්නම්. එයා මගේ මූණ දෝතිම්ම අරගෙන මගේ නළල සිපගත්තා. ඒ හාදුව හරිම වෙලා තිබුණා. ඊට පස්සේ එයා මාව තදින් බදාගත්තා. ඔයා මගේ ජීවිතේට ආපු අමුතුම අමුත්තියෙක්. ඔයා නිසා මට මගේ ගැහැණුකම ආපහු දෙනුණා. මට ආදරේ දෙනුණා. ඔයා මගේ දුවෙක් වගේ විතරක් නෙවි, මගේ හොඳම යාළුවෙක්. එදා රෑ අපි ගොඩක් දේවල් කතා කළා. එයා යාගේ තරුණ කාලේ රහස්, එයාගේ හිතේ හිර කරන් හිටපු ආසාවන් මට කිව්වා. මමත් මගේ හිතේ තිබ්බ බය, කුතුහලය එයාට කිව්වා. අපි දෙන්න අතරේ තිබුණේ වචන වලින් කියන්න බැරි බැඳීමක්. පහුදා උදේ මම යන්න ලෑස්ති වුණා. ප්‍රියංකා වාහනේ ස්ටාර්ට් කරගෙන හිටියා. කමලා ආන්ටි ගේට්ටුව ළඟටම ආවා. පරිස්සමෙන් යන්න දුවේ, ආයි ඉක්මනට එන්න. මම එයාගේ අත අල්ලගෙන hina වුණා. අනිවාර්යෙන්ම එනවා ආන්ටි. වාහනේ යනකොට මම සයිඩ් කණ්ණාඩියෙන් බැලුවා කමලා ආන්ටි ගේට්ටුව අල්ලගෙන බලාගෙන ඉන්නවා. එයාගේ රූපය ඈතට මෙකී යනකම්ම මම බලාගෙන හිටියා. ප්‍රියංකා ඇහුවා, "උඹට මගේ අම්මා එක්ක මාර ෆිට් එකක්නේ සෙට් වෙලා තියෙන්නේ. මොනවද බං උඹලා ඔච්චර කතා කළේ?" කියලා. මම hina වුණා විතරයි. ඒක රහසක්. ගෙදර ඇවිත් දවස් ගාණක් යනකම්ම මට නිින්ද ගියේ නෑ. මගේ ඇඳේ තනියම ඉන්නකොට මට දැනුනේ පුදුම පාළුවක්. කමලා ආන්ටිගේ උණුසුම, එයාගේ සුවඳ මට තාම දැනෙනවා වගේ. ඒත් ඒ සති දෙකේ මම වින්ද සතුට, ඒ ආරක්ෂාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ. තාමත් රැයට මට කමලා ආන්ටිගේ මැසේජ් එකක් එනවා. "good night දුවේ, මට ඔයාව මතක් වෙනවා" කියලා. ඒක දකින හැම වාරකම මගේ හිත දුවන්නේ ඒ සිසිල් කාමරේට, ඒ උණුසුම් තුරුලට. මම දන්නවා මම ආයෙත් දවසක එහෙ යනවා කියලා. මොකද මගේ හිතේ කෑල්ලක් මම එහෙ දාලා ආව නිසා. මේක තමයි මගේ කතාව. යාළුවෙක්ගේ අම්මක් එක්ක මගේ හිතේ ඇති වුණේ ඒ අමුතුම බැඳීමක් ගැන. ඒත් මේක ඇතුලේ තියෙන්නේ තනිකම සහ හිත් දෙකක කතාවක්.